ආයුබෝවන්. අද අපි මේ ඇවිල්ලා ඉන්නේ වරකාපොළ කාර්මික විද්‍යාලයට. මේකේ අලුත් වැඩක් වෙනවා කියලා අපිට ආරංචියක් ආවා. ඒ අලුත් වැඩේ මොකක්ද කියලා අපි ඇතුළට ගිහිල්ලාම බලමු. දසුන් මොකක්ද අද මේ කලබලේ මොකක්ද මේ වෙන්නේ කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. කලබලෙන් අපි කරන්නේ මේ අපේ වරකපොළ කාර්මික විද්‍යාලයේ තියෙන ඕපන් ඩේ එකට අපි ලෑස්ති වෙනවා. අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා බලමු මදිසන් මොකද්ද වෙන්නේ කියලා. යමු අපි. දසුන් මොකක්ද මේ ඕපන් ඩේ එකක් කියලා කියන්නේ? ඕපන් ඩේ එක කියලා කියන්නේ අපේ කාර්මික විද්‍යාලයේ තියෙන පාඨමාලා ගැන අපි එදාට දැනුවත් කිරීමක් කරන. ඒකට තමයි අපි ඕපන් ඩේ එක කියලා කියන්නේ. දසුන් කවුද එතකොට මේ හැමෝම කියලා කියන්නේ? මම හැමෝම කියලා අදහස් කළේ මේ වෙනකොට පාසල් අධ්‍යාපනය ලබන අයට, ඒ වගේම පාසල් අධ්‍යාපනය මේ වෙනකොටත් අවසන් කරපු අයට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට වගේ වයස් භේදකින් තොරව ඕනෑම අයෙකුට එදාට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂ අවස්ථාවක් තියෙනවා එදාට වෘත්තීය පුහුණුවට කැමති අයට එදාට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. දසුන් එතකොට කොහොමද අපි පාඨමාලාවට ඇතුල් වෙන්නේ? අපේ කාර්මික විද්‍යාලයට આવොත් මුලින්ම ඔයාලා යන්න ඕනේ වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානෙ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු වැඩි විස්තර තොරතුරු. එන්න යන්න. මැඩම් අපිට පාඨමාලා පිළිබඳ පොඩි විස්තර කිරීමක් කරන්න. මෙහෙම පුතා අපි මේක ප්‍රධාන රාජ්‍ය දෙපාර්තමේන්තුගත කාර්මික විද්‍යාලයක්. කාර්මික අධ්‍යාපන පොලිසිය දෙපාර්තමේන්තුවට තියෙන්නේ. එතකොට පාඨමාලාවන් ඒ දෙපාර්තමේන්තුව යටතේ නිසා සිළුම් පාඨමාලා නොමිල තමයි පැවැත්වෙන්නේ. ඒ වගේම දරුවන්ට සීසන් ලබා දීම, ඊට වගේම දීමනාවන් මේ වගේ ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. ඒතර පාඨමාලා කිව්වොත් අපේ අංශ කීපයක් තියෙනවා. ඒතර ඉංජිනේරු අංශය, වාණිජ්‍ය අංශය, වෘත්තීය අංශය මේ වගේ අංශ තුනට අදාළව පාඨමාලාවන් 35ක් මේ කාර්මික විද්‍යාලේ ක්‍රියාත්මක වෙනවා. එතකොට වෘත්තීය අංශය ගත්තොත් අපි කියන්නේ ටෙක්නීෂියන් පැත්තට අදාළ ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික, මෝටර් මෙකැනික්, වෙල්ඩින්, බේස් මෙෂින් වගේ අංශ ගොඩාක් තියෙනවා. කෘෂිකර්ම අංශයක් තියෙනවා. ඒකත් කෘෂිකර්ම ඩිප්ලෝමා, සර්ටිෆිකේට් ලෙවල් ඒ වගේ පාඨමාලාවක් තියෙනවා. ඊට අමතරව වාණිජ්‍ය අංශය ගත්තොත් IT, ඉංග්‍රීසි, කොරියන් ලැන්ග්වේජ් ඒ වගේ පාඨමාලාවන් මම කොටසයි කිව්වේ. මාස 6 පාඨමාලා, අවුරුද්දේ පාඨමාලා, අවුරුදු 2 පාඨමාලා මේ විදිහට එක එක කාණ්ඩයක් තියෙනවා. ඒකට NVQ මට්ටම් ගත්තත් NVQ 3 වෙනි මට්ටම, 4 වෙනි මට්ටම, 5 සහ 6. මේ විදිහට 5 6 කියන්නේ ඒතකොට 3 වෙනි මට්ටම කියන්නේ සර්ටිෆිකේට් ලෙවල් එක. 4 කිය මේ 3 4. ලෙවල් 5 කියන්නේ ඩිප්ලෝමා, 6 කියන්නේ උසස් ඩිප්ලෝමා. ඒතර මේ විදිහට මේ NVQ එක එක මට්ටම් වලට අදාළව තමයි පාඨමාලා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ හැම එකේම තියරි, ප්‍රැක්ටිකල් එක්කලා තමයි පාඨමාලාවන් ක්‍රියාත්මක වෙන්නේ. මොකද මෙතනින් දිවි වෙන්නේ දරුවෙක් නිපුණතාවයක් කියන දේ. ඒ කියන්නේ දැනුම, ආකල්ප, කුසලතාවයන් තමයි වර්ධනය කරන්නේ. එතකොට මේ හැම පාඨමාලාවකම තියෙනවා NVQ පාර්ට් එකේ උපාධිය දක්වා යෑමේ හැකියාව තියෙනවා. ඔයාලා දන්නවත් ඇති තාක්ෂණ විශ්වවිද්‍යාල නම් වෙනකොට ක්‍රියාත්මකයි රත්මලානේ. එතකොට ඒ තාක්ෂණ විශ්වවිද්‍යාලයට යන්න පාත් එක මෙතනින් හදාගන්න පුළුවන්. එතකොට මේ පාඨමාලාවට ඇතුළත් වෙන්න විවිධ සුසුකම් රජයේ ගැසට් එක අනුව තමයි අපි බඳවගන්නේ. ඒතර ගැසට් එකේ O level වලින් අවසන් වෙච්ච දරුවෙකුට උනත් මේ කාර්මික පද්ධතිය ඇතුල් වෙන්න පුළුවන්. එතකොට O level ඉවර කරලා ඉන්න පුළුවන්, A level ඉවර කරලා ඉන්න පුළුවන්, A level ඉවර කරලා කැම්පස් යන්න ඉන්න දරුවෙකුට උනත් පාඨමාලාවක් හදාරන්න පුළුවන්. එතකොට සතිය දවස්වල පාඨමාලාව වගේම සතියාන්ත වීකෙන්ඩ් පාඨමාලාවත් පාඨමාලාවලු කීපයක් තියෙනවා. වීකෙන්ඩ් අපේ මේ වෙනකොට ජපන් භාෂාව සහ IT, ඉංග්‍රීසි වගේ පාඨමාලාවන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ සියල්ල පිළිබඳව දැක බලා ගන්න, මේකේ ප්‍රායෝගිකත්වය කොහොමද සිදු වෙන්නේ කියන මේ සියලු ක්‍රියාකාරීත්වයන් බලා ගන්න අවස්ථාවක් තමයි අපි මේ 16 වෙනිදාට දහස් දිනයට සලස්සලා තියෙන්නේ. විවෘත දිනයක් අපි පවත්වන්න සීළු කරු සූදානම් කරලා තියෙනවා. අවුරුද්දට එක දවසක් මේ විවෘත දිනය මහජනතාව වෙනුවෙන් කාර්මික විද්‍යාලය විවෘත කරනවා. ඒ දිනය තමයි සැප්තැම්බර් 16. එතකොට මේ සියල්ල පිළිබඳව දැක බලා ගන්න ඔයාලට
සැප්තැම්බර් 16 බ්‍රහස්පතින්දා උදේ 8:00 ඉඳලා හවස 4:00 අවස්ථාව තියෙනවා. ඕනෑම කෙනෙකුට. ඒක වයස් ભેදයක් නැහැ. ඔයාලගේ පාඨමාලාවන් කරන දරුවන්ට, පාඨමාලාවන් හොයන දරුවන්ට, ඊට අමතරව දෙමාපියන්ට, ගුරුවරුන්ට මේ ඕනෑම කෙනෙකුට එදාට අපේ ටෙක් එක බලලා මේ තියෙන ක්‍රියාකාරීත්වයන් කොහොමද මේක අධ්‍යාපනය සිදු වෙන්නේ, මේක යන්න පුළුවන් පාඨමල යන්න පුළුවන් පාත් එක මොකද්ද, මේ එතකොට අදාළ ගුරුවරුන් හම්බෙලා මේ සියල්ල දැක බලා ගන්න එදාට පුළුවන්. එතකොට ඒ අංශවල ක්‍රියාකාරීත්වය බලලා Tamanට සුසු පාඨමාලා තමන්ගේ සුසුකම් එක හරියන මැච් වෙන පාඨමාලා තෝරගෙන අපේ අංශයට ඇවිල්ලා 2026 වර්ෂයට ඇතුළත් වෙන්න අවස්ථාව අපිට ලබා දෙන්න පුළුවන්. ඒ දේ තමයි ඔක්තෝබර් 16 වෙනිදා විවෘත දිනය හරහා වරකබල කාර්මික විද්‍යාලයේදී සිදුවෙන ක්‍රියාවලිය වෙන්නේ. ඒ හැමෝටම ආරාධනය කර සිටිනවා ඔක්තෝබර් 16 එන්න අපේ කාර්මික විද්‍යාලය දැක බලාගෙන මේ සීල වචන අරබලා 2026 වර්ෂයට ඇතුළත් වෙන්න අවස්ථාව අපි සලසලා දීලා තියෙනවා. ඉතින් දසුනි කවද්ද කීයටද මේ අලුත් වැඩේ සිද්ධ වෙන්නේ? ඔක්තෝබර් 16 උදේ 9 ඉඳලා හවස 3:30 වෙනකම් අපි ඉන්න ඔයාලත් එක්ක ඉතින් ආරාධනා කරනවා එදිනට වරකපොළ කාර්මික විද්‍යාලයට එන්න කියලා. ඉතින් ඔන්න ඔහොමයි මේ අලුත් වැඩේ සිද්ධ වෙන්නේ. වරකාපොළ කාර්මික විද්‍යාලයේ මාධ්‍යයක හැටියට අපිත් ඔයාලට ආරාධනා කරනවා මේ අලුත් අත්දැකීම 16 වෙනිදා අපිත් එක්ක ඇවිල්ලා බෙදා හදාගන්න.